හැමදාම කාමරයක් ඇතුළට වෙලා පොතක් කියවලා ඒ පොත ගැන විස්තරයක් ඔබට කියනවට වඩා වැඩි යමක් කරන්න ඕන කියලා අපිට හිතුණා. ඒ හින්දා අපි අද ආවා මරදානට. මරදාන කියන්නේ ලංකාවේ තියෙන කාර්ය බහුලම නගරවලින් එකක්. විශේෂයෙන්ම මේ බස්නාහිර පළාත ඇතුලේ දෛනිකව දහස් ගණන් ජනතාව මේ මරදානට යනවා. ඒකට හේතුවක් තමයි මගේ මේ පිටිපස්සේ තියෙන මරදාන දුම්රිය ස්ථානය. ඉතින් මේකත් අර පිටකොටුව වගේම ටිකක් කාර්ය බහුල දුම්රිය ස්ථානයක්. හැබැයි ඒ කාර්ය බහුලත්වය ටිකකට අමතක කරන්න සහ ඒ කාර්ය බහුලත්වයෙන් ටිකක් මිදෙන්න ආස මිනිස්සු එන තැනක් මේ මරදාන ඇතුලේ තියෙනවා. ඒ ස්ථානය පොත්වලට ටිකක් සම්බන්ධ හින්දා අපි මේ පටන් ගත්ත පළවෙනි වැඩේ ආහා පුරා කියලා අද ඔබත් එක්ක කතා කරන්න යන්නේ ඒ තැන ගැන. ඒ තමයි මරදානේ පරණ පොත් කඩවි. ඔබ සමහරට අහලා ඇති, ඔබ දැකලා ඇති, ඔබ එතනට ගිහිල්ලා ඇති. එහෙම නැත්නම් අඩුම ගානේ බස් එකකින් යනකොට ජනේලකින් දැකලා හරි ඇති. අද අපි යන්නේ පරණ පොත් කඩ ටික බලන්න. ඒ පරණ පොත් කඩ ඇතුළේ තියෙන කතන්දරය ඔබට කියන්න අපි සූදානම්. අපි යමු මරදානේ පරණ පොත් කඩ බලන්න. අපි මේ වයසට යනවනේ. ඇත්තටම ගොත් අපි පරණ වෙනවා. එතකොට ඒ පරණ වුණාට පස්සේ අපේ සිතුම් පැතුම්වත්, අපේ ක්‍රියාකලාපේවත්, එහෙම නැත්නම් අපි හිතන පතන විදිහවත්, අපි අනෙක් අය සමග ගනුදෙනු කරන විදිහත් සමහරවිට නූතන ලෝකයට වැදගත්කමක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඊට වඩා හාත්පසින්ම වෙනස් දැනුම. දැනුමෙන් අප්ඩේට් වෙන කෙනෙකුට, එහෙම නැත්නම් දැනුමෙන් සන්නද්ධ වෙන කෙනෙකුට, දැනුමෙන් යාවත්කාලීන වෙන කෙනෙකුට අලුත්ද පරණද කියලා නැහැ. සමහර ලාවට නූතන ලෝකයේ සමහර දැනුම පරණ තැන් වලින් අහුලගෙන අලුත් ලෝකේ පාවිච්චි කරනවා අපි දැකලා තියෙනවා. දැනුම කවදාවත් පරණ වෙන්නේ නැහැ. අර වයින් වීදුරුවක් වගේ පරණ වෙන්න රසවත් දෙයක් තමයි දැනුම. ඒක හොඳට දැනගන්න පුළුවන්. ඔබේ ගෙදර වැඩිහිටියෙක් ඉන්නනේ, වැඩිහිටිය ආශ්‍රය කරනකොට ඔබට ඒක දැනගන්න පුළුවන්. අද අපි ආව කිව්වනේ මරදානේ පරණ පොත් කඩ ටිකට. ඇත්තට මේක වැරදි. මේක මරදානේ පරණ පොත් කඩ විතරක් නෙමෙයි. මේක මරදානේ දැනුම පොත් කඩ කියලා කිව්වනම් ඒත් වැරදි නෑ. මොකද මෙතන තියෙන සමහර පොත් ලංකාවේ කිසිම තැනකින් අද වෙනකන් හොයාගන්න බෑ. ඒ නිසා ඒ ගැන ඔබට කියන්නත් එක්ක, ඒ ගැන ඔබත් එක්ක බෙදා ගන්නත් එක්ක වගේම සාහිත්‍යයත් එක්ක පොතපතත් එක්ක ඉන්න ඔබව මෙතනට අරගෙන එන අවශ්‍ය නිසා තමයි අද අපි මේ වැඩසටහන හරහා මෙතනට ආවේ. මේක ආරම්භයක් පමණයි. තව මේ වගේ ආරම්භයන් දසදහස් ගාණක් අපි ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ පොත්කඩ කිහිපයක් කතා කරලා බලමු. මොනවද උන්ගේ අත්දැකීම්? මොනවද මේ තැන්වල තියෙන්නේ? මොනවද આવුත් අපිට ගන්න පුළුවන් කියලා. අපි මේ ඔබ දැන් දන්නවා අපි කොතනද ඇවිල්ලා තින්නේ, මොකටද ආවේ කියන එකත් ඔබ දන්නවා. අපිත් එක්ක ඉන්නවා පුෂ්ප කුමාර කුරුප්පාරච්චි මහත්මයා. අයිබෝන් ඔබට. හයි. මට කියන්නකෝ දැන් මේ ගලු බැල්මන හැම පොතක්ම තියෙනවා. මම පවා සෑහෙන කාලයක් හොයපු පොත් මෙතන තියෙනවා. කොච්චර කාලයක් වෙනවද ඔබතුමා මේ කඩේ බාර අරගෙන දැන්? මම නම් මේ ස්ට්‍රේට් ඇවිල්ලා අවුරුදු 40ක් නේ. කඩේ කොච්චර? කඩේ අවුරුදු 50ක්. අවුරුදු 50ක්. බලන්න අවුරුදු 50ක් තිස්සේ තමන්ගේ සියලුම තමන් ළඟට එන පාඨකයන්ට, තමන් ළඟට එන රසිකයන්ට මේ දේ දෙන්න අවුරුදු 40ක් කුරුප්පාරච්චි මහත්මයාත් මේ ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක්. මට කියන්නකෝ මේ මොන වගේ පොත්ද මෙතනට આવුත් අපේ බලා ඉන්න අයට ගන්න පුළුවන්, පාඨකයන්ට ගන්න පුළුවන්. මෙතන තෙම සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ පරණ පොත් කියලා පරණ පොතුත් තියෙනවා. අපි ගාව එතම අලුත් පොතුත් තියෙනවා. දෙකම තියෙනවා.
ඉතින් මාධ්‍ය විශ්යෙන් කියනවා නම් ඉතින් ඇත්තෙම පොඩි දරුවාගේ ඉඳන් ඔය විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න ලක්වා ඕනෑම ශාස්ත්‍රයක ගොඩක් දේවල් يعني 100% හැමදේම තියෙනවා නෙමෙයි විවිධ මාධ්‍යවල ලොකු මේ පරස්සය කර පොත් තියෙනවා. බලන්න අපි මේ හැම වෙලාවෙම ඔබට හොඳම දේ අරගෙන ඉන්න උත්සාහ කරන කණ්ඩායමක් විදිහට අද අපි ආපු තැනත් කිසිම අඩුපාඩුවක් නැහැ. පොඩි දරුවාගේ ඉඳලා ඔබට මේ දර්ශන දකින්නකොට පේන්නේ පොඩි දරුවාගේ ඉඳලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා එතනිනුත් එහාට. ඔව්. අපිට පවා මේක දැනුම උමනා කරන පොත් තියෙනවා. ඉතින් හැම දෙයක්ම පිරුණු තැනක් මේ මට කියන්නකෝ මෙතන තියෙන විශේෂත්වය මොකක්ද? දැන් සමහර අය පොත් කඩවල වලට යනවා දැන්. එකක් තමයි ඕනම පොතක් තියෙන එක. සමහර ඒවා හොයාගන්න අමාරු පොත්. මේ වට්ටම් වගේ දේවල් එක්ක මේ තැන ගොඩක් ප්‍රසිද්ධ. ඔය එක වට්ටම් තියෙනවා දැන් අලුත් පොත් වලට වුණත් ඇත්තම අපේ ඔය හැම පොතකටම 120ක වට්ටමක් දෙනවා අලුත්. දැන් කඩේ මිල වට්ටම 120ක් බ්‍රෑන්ඩ් නිව් එකකට වට්ටමක් තියෙනවා. ඒකට අමතරව ඉතින් පරණ පොත් වල මිල කොහොමත් ඊට වඩා අලුත් පොත් වලට අඩුයි. සමහර මේ දුර්ලභ ගණේ පොත් තියෙනවා. ඉතින් ඒවලන් ටිකක් අර ලංකාවේ තියෙන මාකට් එක අනුව ටිකක් මිල වැඩි මාකට් එකක් තියෙන්නේ. ඒවා ඉතින් සාමාන්‍ය බුක්ස් වලින් හොයාගන්න බැරි. ටිකක් අපිටත් හොයාගන්න අමාරු. අපිත් කවුරු හරි කලෙක්ටර්ගෙනකින් අරගෙන වැඩි මිලකට එහෙම තියෙන ඒවාත් හොයාගෙන එන අය ඉන්නවා. ඒ අයගේ ඒවාත් තියෙනවා. මට කියනවා දැන් මේ පරණ පොත් අපි ගොඩක් ඒවා මේ සමහර පොත් තියෙනවා අතිශය පරණ. ඒ දේවල් සාමාන්‍යයෙන් පොතක පොත් මේ සාප්පුවකට අපිට මිලදී ගන්න හැකියාවක් නැහැ. මේ පොත් කොහොමද ඔබතුමා ළඟට ආවේ? සමහර විට කෙනෙක් බලාගෙන නැති මෙහෙමයි අපි ඇත්තටම දැන් මේ ශාස්ත්‍රයේ ඉන්න විදිහට ඉතින් අපි පොත් අපේ රස්සාවෙන් ඉතින් අපි පොත් හොයලා ගන්න එකනේ. අපි ඉතින් හොයා ගන්නවා අරගෙන එකතු කරලා ඉතින් ලොකු කැපකිරීමක් මේ වෙනුවෙන් කරලා තියෙනවා. ඉතින් මේ කියන්නේ දැන් අද ගන්න පොත සමහර විට විකිරෙන්න තව අවුරුදු 20ක් යන්නත් පුළුවන්. හෙට විකිරෙන්නත් පුළුවන් අවුරුදු 5ක විකිරෙන්නත් පුළුවන්. ඒ වගේ ඉතින් අපි ඒව සංරක්ෂණය කරලා අරන් තියලා ඉතින් කවුරු හරි අහනකොට පෙන්නන්නේ ඒ වගේ තමයි. ඉතින් අපි පොත් මිලදී ගන්නවනේ. ඉතින් අපිට පොත් මේ කියන්නේ සමහර අය ඉතින් රටේ අධි තමන්ගේ කලෙක්ෂන් එක විකුණනවා. ඒ වගේ දේවල් මාර්ගයෙන් සමහර අය තමන් පාවිච්චි කරලා ඉවරුනහම වයසට ගියහම විකුණන අය ඉන්නවා. ඒ වගේ ඉතින් විවිධ මාධ්‍ය වලින් අපි පොත් හොයලා ගන්නවා. අරගෙන එහෙම එකතු කරගත්ත කලෙක්ෂන් එකක් තමයි තියෙන්නේ. ලොකු සතුටක්. ඒ සතුට මෙතුමාගේ මේ වචනවල මම දැක්කා. ආත්ම තෘප්තියට මිනිස්සු වෘත්තීන් කරනවනේ. විවිධ වෘත්තීන් කරන අය ඉන්නවා. ඉතින් ආත්ම තෘප්තියට මේ වගේ තැනක වැඩ කරන්න තියෙනවා නම් ඇත්තටම ඒකත් සතුටක්. විශේෂයෙන්ම මේ ගොඩක් අය අපිත් දකිනවා සමාජ මාධ්‍යවල මෙතනට ඇවිල්ලා මේ කලෙක්ෂන් එක බලන්නම ලොකු පිරිසක් මහන්සි වෙනවා. මට කියන ඔබතුමා මොන වගේ සතුටක්ද ලබන්නේ මේකේ? ඔව් ඉතින් අපි කොහොම හරි අපි මං මේ පාසලෙන් අයින් වෙච්ච එක මම මෙතෙන්ට තමයි වැටුනේ. මං ඇත්තෙන්ම මේ වෙළඳපළෙම මිට එහා තැනකට සේවයට ආවේ. ඉතින් මං ඇත්තෙන්ම ආවේ මේ දෙවෙනි පාර එලවල් කරන්න මේ ෆීස් හොයාගන්න. නමුත් මට ඒකට යන්න නිවාඩු ලැබුණේ නැහැ. ඊට පස්සේ ඉතින් අපිට තිබුණ ආර්ථික ප්‍රශ්නත් එක්ක ඉතින් මේකට තිබුණ කැමැත්තත් එක්ක එතනම රැඳුණා. ඊට පස්සේ ඉතින් මම මෙතන මේ දැන් මේක නම් මම්ම කරන්නේ. ඒ තමයි ඉතින් ඉතලා මට මතකයි මම 1985 වර්ෂයේ රුපියල් 500 පඩියකට මාසෙට පඩිය රුපියල් 500ට මම හෙට ආවේ. එතකොට ඒ ලෙවල් වලට ෆීස් වල රුපියල් 80යි. නමුත් මට පඩිය ලැබුණට නිවාඩු ලැබුණේ නැහැ පන්තියට. දෙවෙනි පාර කරන්නේ. ඉතින් ඒක තමයි මේ තාම රැඳිලා ඉන්නේ. දැන් අවුරුදු 40ක් වුණා. මිනිස්සු මොනතරම් සතුටකින්දනේ ඉන්නේ. ඉතින් මොන ප්‍රශ්න මැද වුණත් අපි ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මොකද මේ අවුරුදු 50ක් තිස්සේ රැකගෙන ආපු මේක මට නම් ඓතිහාසික තැනක්. අවශ්‍යම කියනවා ඓතිහාසික තැනක්. මොකද මමත් ගොඩක් පොත්පත් පරිශීලනය කරන කෙනෙක්. ඒත් එක බැලුවම මේ වගේ ඓතිහාසික තැනක් මේ තරම් සුරක්ෂිතව අරගෙන එන මේ පොත් දුර දිහා බැලුවම ඔබට ඒක තේරෙයි. මේ තාක් දුරට මේක අරගෙන එන්න මේ පුෂ්ප කුමාර මහත්මයා මේ දරලා තියෙන මහන්සිය ප්‍රතිඵල දැන් අපිට මේ පොත් ගොඩ දිහා බැලුවාම මට තේරෙනවා පුෂ්ප කුමාර මහත්මයා තව සමහර විට කෙනෙක් බලාගෙන ඉතින් මෙතනට එන්න ආසන්න. මට කියන්න කොහොමද මෙතනට එන්නේ? පිටකොටුවේ ඉඳන් එනවා කොහොමද එන්නේ? දුරකථන අංක පිටකොටුවේ ඉඳන් එනවා කියන්නේ දැන් නම් මෙතන මේ ලෑන්ඩ් මාර්ක් ඇතුළේ ලෝටස් ටවර් එක තියෙනවානේ. ලෝටස් ටවර් එක තියෙන පාරේ මේ මර්දාන පැත්තෙන් ආරම්භයේ තමයි අපි ඉන්නේ. එතකොට බස් වල එනවා නම් ඉතින් මෙතනින් 120 170 122 125 190 බස් පහම මෙතනින් යනවා. 20 22 25 අපිට දුරකථන අංකයකුත් අපි කියනවා. මගේ දුරකථන අංකය නම් 071 922 1951. හරි. අපි කතා කරේ පුෂ්ප කුමාර මහත්මයාත් එක්ක තව මෙතනින් එහාට තව කඩ කිහිපයක් තියෙනවා. මේ වගේ කඩ නෙමෙයි මේවා දේවාලව. තව දෙයක් කියන්න ඕනේ. ඉතින් මේ අපේ මේක නිර්මාතෘ මේ පීටර් මුදලාලි මහත්තයා PAP අප්පුහාමි කියන්නේ මේ නිරෝගීව ගෙදර ඉන්නවා. එයාගෙන් තමයි මට මේක කරන්න ලැබුණේ. මේ මෙතන ව්‍යාපාරය ආරම්භ කළේ පීටර්. කවුරුත් කියන්නේ අනුවර්තන නම පීටර් අයියා කියලා. මේ එයා තමයි දෙනොත් නිරෝගීව ඉන්නවා ගෙදර. එන අවුරුදු 50කට කලින් ඔහු තමයි මේක ආරම්භ. ඔහු තමයි ආරම්භය කළේ.
පීටරය කෙනෙක්. ඉතින් මොනතරම් ජනතා මොනතරම් සේවයක්ද කියලා ඔබට තේරෙයි. මෙතනට එකපාරක් කර ඇවිල්ලා ගෙන අර මෙතුමා කිව්වාගේ මේ මෙතනට ඇවිල්ලා බලලා යන්න ඕන තැනක් මේක. අපිට මේක ඕන තරම් වර්ණනා දාලා කියන්න පුළුවන්. නමුත් මේකේ වටිනාකම තියෙන්නේ මෙතනට ඇවිල්ලා යන එක. ඉතින් මෙතනට නිතරම කට්ටිය එනවා විශේෂයෙන්ම ඉන්නේ වැඩිහිටියයි ඒක විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ. ඒගොල්ලෝ ගොඩක් ඇවිල්ලා Tamanට වටිනා කියන පොත් මෙතන අරන් යනවා. මෙතනින් අරන් යනවා. ඉතින් බොහොම ස්තුතියි පුෂ්පකුමාර මහත්මයා. තව තවත් නිරෝගීව මේ වැඩ ටික කරගෙන යන ඔබතුමාට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා අපි තමන් ගෞරවන ඔබතුමාට ප්‍රාර්ථනා කරමු. බොහොම ස්තුතියි අද අපි දෙක තුන. එතනින් සමුගත්තට පස්සේ අපි ඊළඟට ආවා සරත් බුක් ෂොප්. සරත් බුක් ෂොප් එකට ආවා. ඒකට ආපු වෙලාව අපිට සංජය අයියා හම්බුණා. සංජය මහත්මයාව අයිබෝන් කියලා පිළිගන්න. අයිබෝන්. මට කියන්නකෝ මේ සරත් බුක් ෂොප් එක. මේකත් මේ මරදානේ ගොඩාක් ලංකාවේ ප්‍රසිද්ධම පොත්කඩ පිළින් තවත් එක පොත්කඩයක්. මට කියන්නකෝ මේ පොත්වල කොච්චර කාලෙක විතර පරණයිද මේ කවුද ආරම්භ කළේ? කොහොම අතර මම හිතන අවුරුදු 50කට කිට්ටුව යනවා. මෙතෙන්ට ආවේ ඔය මෙතනගේ කාලේ නොබෙද සමුළුව කාලේ තමයි මට මතකයි 1970 ගණන් වල කොහොම හරි අවුරුදු 50කට කිට්ටුව යන ව්‍යාපාරයක් තමයි මේක. මේක ආරම්භ කරේ ප්‍රේමදාස වීරරත්න කියන මේ ප්‍රේමදාස බුක් ෂොප් එකේ ගෞරවය කියන අපේ අතම ප්‍රසීයා කෙනෙක් වෙන්නේ. තාත්තගේ මාමා කෙනෙක්. එයා මුලින්ම පටන් ගත්තේ මර්දාන ස්ටේෂන් එක ගාව. එතනින් පටන් ගත්ත එක තමයි ඔය නොබෙද සමුළුව කාලේ මෙතෙන්ට ආවේ. ඊට පස්සේ තව වෙන පොත්කඩත් ඇතුළු වුණා. දැන් ඉතින් මෙතන ඔක්කොම මේ හැමෝම මේ එකම ව්‍යාපාරය තමයි කරන්නේ. මට කියන්නකෝ දැන් මෙතනට ආවහම විවිධාකාරයේ පොත් තියෙනවා. මේක මේ මම අර ඉස්සලා කිව්වාගේ මේක ඇවිල්ලා පොත් දේවාලයක් වගේ. ඕන තරම් ඕන කෙනෙක්ට මොන්ටිසෝරි ළමයන් ඉඳලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයා දක්වාම ඕන තරම් පොත් තියෙනවා. අපිට කියන්නකෝ මොන මේ පොත් වර්ගද ඔබතුමා එතනට ආගෙන අලුත් පොතුත් තියෙනවද පරණ පොතුත් තියෙනවද කොහොමද? තියෙනවා. දැන් ගොඩක් වෙලාවට අර හැමෝම හොයන් යනවානේ අපේටම ඉස්සර මෙතන ගොඩක් විශේෂ වෙලා තිබ්බේ ඉංග්‍රීසි පොත් වලට විතරයි. දැන් ඇත්තටම එහෙම නෙමෙයි මෙතන තියෙන අර පාසුව නිසා සමහරවිට සිංහල පොතුත් හොයන් එන අය එන්නේ. ඒ නිසා අපි පුළුවන් විදියට සිංහල පොත් අලුත් පොතුත් ඒකත් අපි වට්ටමක් ඇතුව දෙනවා. ඉංග්‍රීසි පොත් තමයි ගොඩක්ම තියෙන්නේ. නමුත් මේ අලුත් පොත් ඉංග්‍රීසි ඒවත් සමහරවිට අපි ලුකෙන් ගෙනලා විතරන අවස්ථා තියෙනවා. ගොඩක්ම තියෙන්නේ පාවිච්චි කරපු පොත් තමයි. ඔන්න ඉතින් ඔබට සමහරලාට දැන් මේ අවුරුදු 50කට කලින් කියන්නේ අවුරුදු 30 ඊටත් අවුරුදු 10කට 15කට කලින් ආපු පොතුත් මෙතන ඇති. ඒවා හොයාගන්න අසීරු කෙනෙක් ඉන්නවා නම් මේ සරත් බුක් ෂොප් එකට එන්න පුළුවන්. ඇවිල්ලා මේ පොත්හලේ ඔබට අවශ්‍ය පොත ගන්න පුළුවන්. මොකද මෙතන තියෙනවා කවදාවත් සමහරට ලංකාවේ කිසිම පොත්හලකින්වත් සමහරට කිසිම පොත් ප්‍රදර්ශනයකින්වත් ඔබට ගන්න බැරි හොයාගන්න අමාරු පොත් මෙතන තියෙනවා. ඉතින් ඒ නිසා ඒක තමයි මේ සංජය මහත්තයා ඇත්තුව අර ඉස්සල්ලා අපි කතා කරපු තැනම තමයි මෙතන කඩ පේලියක් තියෙනවා කඩ ලොකු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් සංජය මහත්තයාත් මේක කඩේකට આવුත් අපිට දැක බලා ගන්න හම්බෙන්න පුළුවන් කතා කරන්න පුළුවන්. සංජය මහත්තයා දැන් මෙතනට කවුරු හරි කෙනෙක් දැන් අපි මෙතන පරණ පොත් ගොඩක් තියෙනවා. ඒක ඔයාලලා පාවිච්චි කරපු. එහෙම කවුරු හරි කෙනෙක් ඒ කියන්නේ මේ ඔබතුමාලා මේ පරණ පොත් හොයාගන්නේ පාවිච්චි කරේ කවුරු හරි ප්‍රධානය කරන ඒවාද කොහොමද? ගොඩක් වෙලාවට ඉස්සර නම් එහෙම දැන් නම් ගොඩක් වෙලාවට කරන්නේ තමන්ගේ තියෙන ලයිබ්‍රරිස් තමන්ගේ තියෙන එකතුව සමහර මෙතනට ගෙනලා දෙනවා. දීලා ඒගොල්ලෝ ඒකට අවශ්‍ය පොත් ගන්නවා. ඒක මුදල් ලබා ගන්නවා. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට දැන් අපිට රට යන අය මයිග්‍රේට් වෙන අය ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ඒගොල්ලෝගේ වගේ තියෙන ලයිබ්‍රරිස් එහෙම ගෙනලා දෙනවා. ඊට අමතරව දැන් එහෙම අර පොත් ලැබෙනවා අඩු නිසා අපි ගොඩක් වෙලාවට පිටරටවල වලින් පොත් ගෙන්නන අයගේ පොත් මිලදී ගන්නවා. ඉතින් එහෙම තමයි යන්නේ. ඒ ගොඩක් වෙලාවට පාවිච්චි කරපු පොත් ඒක ගෙන්නනවා. ඒවා අපි ගන්නවා. දේශීය සාහිත්‍ය විතරක් නෙමෙයි විදේශීය සාහිත්‍ය පරිවර්තන ළමා පොත් චිත්‍රකතා නවකතා තරුණ නවකතා මේ හැමදේම පිරුණු තැනක් තමයි මේ සම්පූර්ණම මේ පොලිම. ඉතින් ආවට පස්සේ අර අපි කියන්නේ පිස්සු වැටෙනවා කියන්නේ ඒ වගේ තැනක් තමයි. ඉතින් සංජය මහත්තයාත් බොහොම ස්තුතියි අපිත් එක්ක කතා කරන්න එකතු වුණාට. මේ සංජය මහත්මයා මෙතුමා තමයි දැන් මේ කඩේ බලාගන්නේ. අදට වැඩේ ඉවර කරන්න හැදුවේ. අපි ඔබට ගෙව්වා මරදානේ පරණ පොත්කඩ ටික බලන්න අපි ආවේ. මරදාන ගැන වෙනස්ම වයිබ් එකක් තියෙන දැනක්. අපි මෙච්චර කල් මරදාන ගැන දැනන් හිටියේ පොත්තු පරාට සමහර වෙලාවට
විවිධ අපරාධ ඒ පැත්තෙන්. හැබැයි ඊට වැඩිය ලොකු දෙයක් මේ ටික බැලුවාම ඔබට පේන්න ඕන. තේරෙන්න ඕන. මීට අමතරව තව මරදානෙන් එහාට ගිහිල්ලා පුංචි බොරැල්ල පැත්තට යනකොට ඔබට සරසවි පොත්හල, දයාවංශ ජයකොඩි සමාගම, සූර්ය පොත්හල, ඔය විදිහ විවිධ පොත්හලවල් ගොඩගේ ඒ වගේ විවිධ පොත්හලවල් ඔබට මේ මෙතන ඉඳන් බොරැල්ල පැත්තට යද්දී ඔබට දැක බලා ගන්න පුළුවන්. ඒ නිසා වෙනමම තැනක් සාහිත්‍ය පොත්පත් එක්ක බැලුවාම මේ මරදාන කියන කොටසට තියෙනවා. ඉතින් මේ ඒ වගේම ඔබට පුංචි ඉල්ලීමක් කරන්න කැමතියි. විශේෂයෙන්ම වැඩිහිටි පරම්පරාවට. අද වෙනකොට සමහර වෙලාවට රටේ සමහර තැන්වල කොච්චර ඇවිදත් අපිට පරණ පොත්පත් හොයාගන්න හරි අමාරුයි. ඔබ ළඟ තියෙනවා නම් මේ රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ට, පාසල් ශිෂ්‍යයෙක්ට, එහෙම නැත්නම් මොනවා හරි හැදෑරීමක් කරන තවත් කෙනෙකුට වැදගත් කියලා හිතෙන මොනවාම හරි පොතක් ඔබට පුළුවන් ඔබේ දැනුම ඔබත් සමග මේ යන්න නොදී මෙතනට ගෙනහලා බාර කරන්න. මේ තියෙන හැම පොතක්ම එහෙම දුන්නු දේවල්. ඉතින් ඒ නිසා තව තවත් දැනුම එකතු කරගන්න වගේම ඔබ සමග තියෙන දැනුම තව කෙනෙක් එක්ක බෙදා ගන්නත් ඔබට මේ දැන පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ගෞරවයෙන් ඔබට ආරාධනා කරනවා මෙතනට ඇවිල්ලා බලන්න. ඔබ ළඟ පොත්පත් තියෙනවා නම් ඇවිල්ලා ගෙනහල්ලා දෙන්න. ඔබ ළඟ නැති පොත්පත් මේ තැන් වලින් ගෙනියන්න. මොකද මේ හැම කඩයක්ම අවුරුදු 50කට වැඩි පරණ. සියවසකින් භාගයක් අර්ධ ශතකයක් පන්නපු කඩවල් මෙතන තියෙන. ඉතින් ඒ නිසා අවුරුදු 50ක් තිස්සේ මේ දේවල් කරනවා කියන එක ලේසි නෑ. මේ හැම දෙයක්ම කරන්නේ මිනිස්සු වෙනුවෙන්, අපි වෙනුවෙන්. මේ බලයින් ඔබත් මේ කතා කරන මමත් වෙනුවෙන්. ඒක පේනවා මේ කඩවල් වල මේ මිනිස්සුන්ගේ මේ මිනිස්සු මේ ජනතාවට දීලා තියෙන වට්ටම් වගේ දේවල් දැක්කට පස්සේ. ඉතින් ඒ නිසා අපි අද ඔබගෙන් සමුගෙන යන්න හදන්නේ. ඒ යන වෙලාව අපි ඔබට මතක් කරනවා අපිත් එක්ක එකතු වෙන්න. අපි මේ වීඩියෝ මේ වගේ වීඩියෝ වගේම ඊට අමතරව අපි පොත් ගැනත් ඔබට වීඩියෝ කරනවා. මේ හැම දෙයක් එක්කම ඔබට හරි අපූර්ව අත්දැකීමක් අපිත් එක්ක බෙදා ගන්න පුළුවන් කමක් තියෙන. ඉතින් ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න. අපි තවත් තැනකදී තවත් දවසකදී මේ විදිහටම හම්බෙමු. දැනට ආයෙ බොහොම ස්තුතියි අපි දිහා බලාගෙන හිටියා.